කෝච්චි නායක නිලමේවරු සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අද අපේ වීඩියෝ එකට. අද වීඩියෝ එක පටන් ගන්න කලින් ඕගොල්ලන්ට සුභාරංචියක් කියන්න තියෙනවා. ඒ තමයි අපේ channel එකට subscribersලා 500 පුරලා තියෙනවා. ඒකට ඕගොල්ලන්ට බොහොම ස්තුතියි. ඒ වගේම ඇල්ස්ටම් ප්‍රීමා දුම්රිය ගැන කරපු වීඩියෝ එකට views 20000 පන්නලා තියෙනවා. බොහොම ස්තුතියි සියලු දෙනාට මේකට. අද අපි කතා කරන්න යන්නේ ජපානයෙන් ගෙන්නන ලද දුම්රියක් ගැන. මේ ගෙන්නන්නේ 1979 කියන වර්ෂයේදී. හදන්නේ හිටාචි සමාගමේ ක්ලාස් M5 දුම්රිය එන්ජිම. ඊටාම සුවිශේෂී එන්ජිමක් වෙනවා. හේතුව තමයි ගිය සතියේට ඉස්සෙල්ලා සතියේ 781 දුම්රිය මහනුවර ඉඳලා පේරාදෙණිය දක්වා මහපාර උඩින් ගෙනියලා තියෙනවා. ඕගොල්ලොන්ට ඒක අහන්න ලැබුණත් දන්නේ නැහැ. ඒක බලපු කට්ටිය පහලින් කමෙන්ට් කරන්න. දැන් අපි මේකේ තාක්ෂණික විස්තර ගැන බලන්න. M5, M5A, M5B සහ M5C විදියට නම් කරලා තියෙනවා ඔරිජිනල් එකේ. ඒ කියන්නේ M5 දුම්රියේ බලය අශ්ව බල 1640ක් වෙනවා. ඒ වගේම M5A දුම්රියේ බලය 1150ක් වෙනවා. M5B දුම්රියේ බලය 1150ක් වෙනවා. ඒ වගේම M5C දුම්රියේ 1600ක් වෙනවා. කියන්නේ M5A එකට හයි කරලා තියෙන්නේ ක්ලාස් S8 එන්ජිමක්. M5B එක පැක්ස්මන් වැලන්ටා දුම්රිය එන්ජිමක්. M5C දුම්රිය කැටපිලර් 3516 DITA එකක්. මේ දුම්රිය ඊටාම අධික ලෙස බර අදින්න පුළුවන්. පැයට කිලෝමීටර් 97ක් වෙනවා. ඒ දවස්වල උඩරට යද්දී මේ දුම්රියන් පෙට්ටි 11ක් සමග ධාවනය කරවලා තියෙනවා. උඩරට වැනිකේ වගේ දුම්රියන් ලෙස. දැන් ඉතින් ධාවනය කරවන්න ඉතින් පාරක් කියලා දෙයක් නැහැ නේ උඩරට යන්න. දැන් උඩරට මාර්ගයේම දිත්වා සුලිකුණාටුවට පස්සේ ගන්න දෙයක් නැහැ. M5 දුම්රියක් මහපාරේ ගෙනියලා තියෙනවා. පෙට්ටි දෙකක් සමග. හේතුව තමයි දිත්වා සුලිකුණාටුවේ විනාශ වෙච්චි දුම්රිය මාර්ගය නැවත පිළිසකර කිරීමට එන්ජින් 16ක් ආනයනය කරලා තියෙනවා. දැන් මේ වෙද්දි ධාවනය කරවන්නේ 14ක් පමණයි. 773 දුම්රිය එන්ජිම අනතුරු ලක් වෙලා විනාශ වෙනවා. 780 දුම්රිය එන්ජිම රඹුක්කන දුම්රිය ස්ථානයේ ළඟ 1985 අවුරුද්දේ විනාශ වෙනවා පීලි පැනලා. ඒ වගේ මේ දුම්රියන් සියලු එකම අත්තරලා දාලා දානවා හරියට නිකන් ක්ලාස් M9 දුම්රිය වගේ. හේතුව තමයි මේකෙත් ඒ වගේ ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වෙලා තියෙනවා. අත්තරලා දාලා පස්සේ ඒවා හදලා තියෙනවා. ඒකෙන් පස්සෙත් එක දෝෂ අරවමේ ඇති වෙලා තියෙනවා. කලින් මේකේ පාට කොළ දුඹුරු කහ පාටත් අඩංගු වෙලා තියෙනවා. දැන් තියෙන්නේ සම්පූර්ණයෙන්ම දුඹුරු, ඒ කියන්නේ මෙරුන් කලර්. ඒ වගේම මැද්දෙන් කහ පාට ඉරක් වගේ එකක් තියෙනවා. මේ දුම්රියන් හොඳට පාවිච්චි වෙනවා. දුම්රියන් කීපයක් කර ඒව භාවිතයෙන් ඉවත් කරලා තියෙන්නේ. මේකට තියෙන්නේ MTU V12 12 සිලින්ඩර්. ඒ කියන්නේ සිලින්ඩර් 12 එන්ජිමක්. බරයි ටොන් 66ක්. ඩීසල් ඉලෙක්ට්‍රික් දුම්රියක් වෙනවා. දැන් බලමු අපි ශ්‍රී ලංකාවේ මේ පාවිච්චි කරන ඒවා මොනවද කියලා. මුගක් ඔය උඩරට මාර්ගයේ ධාවනය සඳහා පාවිච්චි කරලා දිනා කැලණි වැලි දුම්රිය මාර්ගය විතරක් පාවිච්චි කරන්නේ නැහැ. අනිත් එක මේක ශ්‍රී ලංකාවට ගෙන්නලා තියෙන්නේ ජපානයෙන්. හේතුව තමයි ජපානයෙන් වැඩක් නැති දුම්රිය එන්ජින් තියෙනවානේ. ඒ දුම්රිය එන්ජින් ආසියානු රටවල් වලට දෙනවා. ඒ කියන්නේ ඔය දියුණු වෙමින් පවතින රටවල් වලට දෙනවා. ජපානයේ ඔය වැඩක් නැති ඒවා. ඒ වගේ දුම්රිය එන්ජිමකට උදාහරණයක් තමයි මේක. ඒ වගේම තවත් ජපානයෙන් ගෙන්නපු දුම්රියක් ගැන කතා කළා ක්ලාස් S8. ඕඩ්නම් ඒක බලන්න උඩින් යන ලින්ක් එක ක්ලික් කරන්න. ඒකත් ජපානයෙන් අයින් කරපු වැඩක් නැති දුම්රියක් වෙනවා. දැන් ඒකත් ලංකාවට දීලා තියෙන්නේ. ඒකත් දැන් දෙකම සාර්ථක විදියට ධාවනය කරනවා. දැන් ඉතින් ඕගොල්ලන්ගේ අදහස් පාලින් කමෙන්ට් කරන්න. ඉතින් සියලු දෙනාටම සුබ දවසක්. අමතක කරන්න එපා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම
පල්ලෙහා තියෙන subscribe button එකත් press කරලා notification on කරගන්න. ඉතින් සියලු දෙනාටම ආයුබෝවන්.